අයිබෝවන් එදා මහා අව්වේ කකුල් දෙක පිච්චි පිච්චි බිබිලේ ඉතා දුෂ්කර ගම්මානයක දැන් ඔය ආණ්ඩුව වෙනස් කරන්න යන සිලබස් අධ්‍යාපන ක්‍රමය ඉගෙනගෙන මේ වගේ රටකට ඇවිල්ලා දැන් හිම උඩ වාහනයක් පැදගෙන යන ගමන් මට හිතුණා මේ පිරිසස් කරන ගැන ටිකක් කතා කරන්න. මේක කිසිදු දේශපාලන පක්ෂයකට පක්ෂපාතී හෝ විපක්ෂව කරන ප්‍රකාශයක් නොවන බවත් ශ්‍රී ලාංකික පුරවැසියෙක් විදිහට ඔය පරණ හොඳ නැහැ කියන අධ්‍යාපන තරඟකාරී අධ්‍යාපන ක්‍රමයේ යටතේ ඉගෙනගත්ත පුද්ගලයෙක් විදිහට එහි පලනලාගෙන මේ වගේ ඔය හොඳයයි පවසන විදේශ රට අධ්‍යාපන හොඳයි කියන විදේශ රටක අවුරුදු 3ක් තිස්සේ ජීවත් වෙන කෙනෙක් විදිහට මම මේක ගැන දකින විදිය බුද්ධියෙන් විමසා බලන්න ඒ ගැන මට හැඟෙන දේ කියන්න තමයි මම මේ වීඩියෝ කරන්නේ. පළවෙනිම කාරණාව මම කියනවා අපේ රටේ තියෙන දැන් තියෙන තත්ත්වය උඩ තියෙන අධ්‍යාපන ක්‍රමය අලුත් ක්‍රමය නෙවෙයි තියෙන අධ්‍යාපන ක්‍රමය තමයි අපේ රටට ගැලපෙන්නේ. මොකද ඒක කෙනෙක් කියන්න පුළුවන් එහෙනම් උඹේ ළමයි ටික මොකටද පිටරටකට අරන් ගියේ කියන එක. මම මගේ ළමයි ටික පිටරටකට අරන් ආවේ නැත්නම් මට මේකේ සත්‍ය දකින්න හම්බ වෙන්නේ නැහැ. දැන් කියන තර්කය තමයි ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තරඟකාරී. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තරඟකාරී වෙන්නේ ලංකාවේ අධ්‍යාපනය මත තමයි කෙනෙකුගේ ජීවන මට්ටම. ඔහු හොඳ වාහනයක් අරන් හොඳ ගෙයක් දොරක් හදාගෙන හොඳ වෙඩින් එකක් අරගෙන හොඳ සමාජ පසු මට්ටමක ජීවත් වෙනවාද කියලා තීරණය වෙන නිර්ණායකය තමයි අධ්‍යාපනය. අධ්‍යාපනයේ ඒ නිර්ණායක අධ්‍යාපනය නිසාවෙන් දරුවන් තුළ තරංකාරීත්වයක් ඇති වෙනවා. විශ්වවිද්‍යාලවලට ගන්න ප්‍රමාණය සීමා සහිතයි. තරඟකාරීත්වයක් ඇති වෙනවා. ඒ විභාග ඉහළින් සමත් වෙලා කොහොම හරි වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්, කළමනාකාරවරයෙක් වගේ ඉහළ තනතුරකට යන්න හොඳට ඉගෙන ගන්න ඔවුන් පෙළඹෙනවා. ඉතින් ඒ හේතුව නිසාවෙන් සහ පහේ ශිෂ්‍යත්වය ගත්තොත් පාසල් අතර තියෙන පහසුකම් වල තියෙන වෙනස්කම් නිසා ඒ උත්සාහ කරනවා ශිෂ්‍යත්වය පාස් වෙලා හොඳ ඉස්කෝල වලට යන්න. ඉතින් ඔන්න ඔය ඉස්කෝල වල තියෙන වෙනස්කම් සහ තමන්ගේ ජීවන මට්ටම තීරණය වන සාධකය අධ්‍යාපනය නිසාවෙන් ලංකාවේ අධ්‍යාපනයේ තරඟකාරී තමයි. ඒක ඇති වෙලා තියෙන්නේ ඒ හේතුව නිසා. අපි බලමු දැන් මම ඉන්නේ UK මේක දියුණු රටක්. ඔය කියන හොඳයි කියන අධ්‍යාපනය ක්‍රියාත්මක වෙන රටක්. ෆින්ලන්ඩ් හොඳම අධ්‍යාපනය කිව්වට මේ රටවලුත් ඒ ආභාෂයේ අධ්‍යාපනය තමයි යන්නේ. පොඩි වෙනස්කම් හැරෙන්න. මේ රටේ ජීවන තත්ත්වය අධ්‍යාපනය කියන සාධකයේ මත තීරණය වෙන්නේ නැහැ. අපි හිතමු කෙනෙක් ඉගෙන ගත්තේ නැහැ. ඌ අමු මැට්ටා කියමුකෝ. අපි කියන්නේ අපි භාෂාවෙන් අමු කියන්නේ පන්ති අන්තිම ඉගෙන ගත්තෙම නැහැ. ඉගෙන ගත්තෙම නැත්නම් ඒගොල්ලන්ට කාම්කරු රස්සාවක් තමයි හම්බෙන්නේ. මොකක් කම්පැනි එක හරි ෆැක්ටරි එක හරි අද ක්ලීනින් රස්සාවක් හරි අපි හිතමුකෝ අපේ රටේ විදිහට ඒ මොන රස්සාවකටත් මේ රටවල වල ඒක දොස්තරට එක විදිහක් ක්ලීනින් කරන කෙනාට වෙන එක. ඒ කියන්නේ රස්සාව මත මිනිස්සු බෙදන්නේ නැහැ මේ රටේ. ඒක අපි වෙන පැත්තකින් තියමුකෝ. අපේ රටේ විදිහට ගත්තොත් ක්ලීනින් කරන කට්ටිය ඔය වගේ කට්ටිය තමයි අපි අඩුම රස්සා කරන ගොවියෝ ඒ වගේ කට්ටිය තමයි අඩුම මට්ටමේ ආදායම් තියෙන පුද්ගලයා. අපි දැන් මේ රටේ ඉගෙන ගත්තෙම නැති කෙනෙක් ඉන්නවා කියලා. ඔහුට ලංකාවේ වෛද්‍යවරයෙකුට වඩා හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඔහුට ඕන කැමති වාහන කාර් එකක් ගන්න පුළුවන්. ඔහුට ගෙයක් ගන්න පුළුවන්. ඔහුට අවුරුදු දෙකට රටවල් දෙක තුනක සංචාරයෙන් යන්න පුළුවන්. ඔහුට කැමති හෝටල් එකකින් කන්න පුළුවන්. ඒ හැකියාව තියෙනවා අඩුම අධ්‍යාපනය ලබාගෙන අඩුම මට්ටමේ ඉගෙන ගත්ත කෙනෙකුට උනත් අඩුම මට්ටමේ රස්සාව කරන්න පුළුවන්. හැබැයි එතකොට වෛද්‍යවරයෙක් වුණා කියලා මහා ලොකු සැලකිල්ලක් නැහැ. අනිත් එක තමයි
අපි හිතමුකෝ කෙනෙක් මේ රටේ වගේ ඒ කියන්නේ ජල කාර්මිකයෙක් එතකොට මේසන් බාස් කෙනෙක් වුණොත් ඒ අය සමහර විට වෛද්‍යවරුන්ට වඩා ලොකු වැටුපක් ගන්න. එතකොට ඒ හේතුව නිසා මේ රටවල් වල අධ්‍යාපනය කියන එකට තරගයක් නැහැ. දැන් මගේ තාත්තා මට මතකයි කියනවා. උදේ පාන්දර නැගිටලා පාඩම් කරන්න එතකොට ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගනිල්ලා. නැතිනම් උඹලටත් අපි වගේ මේ විදිහට දුක් විඳින්න තමයි වෙන්නේ කියලා. මොකද අපි ගම්වල හිටපු අපි දන්නවා අපි මේ අවුවේ පිච්චි කරවෙවි ආදායම නැතු ඒ අපේ දෙමව්පියෝ විදිහින් දුක දැක්කම අපි උත්සාහ කරා කොහොම හරි කරලා කැම්පස් එකට යන්න. මොකද ඉතින් එහා හොඳ ජීවිතයක් ලබා ගන්න. මොකද ඒක තමයි අපිට තියෙන එකම ක්‍රමවේදය. හැබැයි අපි හිතමු මේ රටේ ගොවියෙක් කියලා. මේ රටේ ගොවියෙක් කියන්නේ නෑ උඹ කොහොම හරි ඉගෙනගෙන මේ දොස්තර කෙනෙක් වෙයන්, ඉංජිනේරුවෙක් වෙයන්. එහෙම ප්‍රෙෂර් එකක් දෙන්නේ නෑ. ඇයි ඒ? මේ රටේ ගොවියෙකුගේ පුතා ගොවියෙක් වුණාම ඌ හොඳ සල්ලිකාරයෙක් BMW එක ලොකු වාහනයක යන්නේ. මොකද ඔහු සල්ලිකාරයෙක් මේ රටේ. ඉතින් එතකොට ඔහුට ඒ ජීවන ලයිෆ් ස්ටෑන්ඩඩ් එක, يعني ජීවන මට්ටම ඕනම කෙනෙකුට මේ රටවල ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ රටවල අධ්‍යාපනයේ තරගයක් නැහැ. මේ රටවල ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුලින් අධ්‍යාපනය කරගෙන යනවා. මොකද මේ රටවල් තාක්ෂණික මොකද මිනිස්සුන්ගේ මනස විහිසනට වඩා මේ මිනිස්සු ඔක්කොම තාක්ෂණයට බාර දීලා තියෙනවා. තාක්ෂණයේ පැත්තෙන් ඉහළ මට්ටමක ඉන්නවා. ඉතින් ඒක ඕන වෙන්නේ මේ පුද්ගලෝ ඒ තාක්ෂණය හසුරුවන්න අවශ්‍ය පුද්ගලයන් පිරිසක් කරන එක. ඊට අමතරව හොඳම මීටර් ටික. ඒ කියන්නේ මිනිස් මොලේ මෙහෙසන්න පුළුවන් හොඳම දොස්තරලා, වෛද්‍යවරු, ඉංජිනේරුවන් අපේ වගේ ලංකාව වගේ රටවල් වලින් ආසියාතික රටවල හොඳ මීටර්. මම කියනවා ලංකාවේ වෛද්‍යවරුන්ට ගහන්න වෛද්‍යවරු නැහැ. මොකද අපේ ඉංජිනේරු අපේ රටවල් ඉන්න අධ්‍යාපන ක්‍රමය තුළින් බිහිවෙන මොළ වලට ගහන්න මේ රටවල් මිනිසුන්ට බෑ. මේ රටවල් මිනිස්සු ඇත්තටම ගත්තොත් මට තේරෙන වෙනස නිකන් මන්ද බුද්ධිකයි වගේ. ඒ කියන්නේ අලුතෙන් දෙයක් හිතන්න බෑ. හිතන්නේ නැහැ. Tamanට රස්සාව නම් එච්චරයි. I don't know. එතනින් එහා එයාගේ රස්සාවෙන් හිතන්න අර මැෂින් වගේ අර data ටික ෆීඩ් කරලා ඒ තාක්ෂණෙත් දෙක යනවා එච්චරයි. හැබැයි අපේ රටවල් වගේ වෛද්‍යවරු මාර වැඩෝ. ඉංජිනේරු මාර වැඩ්ඩෝ. ඒ වැඩ්ඩෝ කළේ ඔය කියන තරංකාරී විභාග ක්‍රමය සහ ඒ අධ්‍යාපන ක්‍රමවේදය තුළින්. ඉතින් දැන් අපි කරන්න යනවා. දැන් මම පැහැදිලි කරා මේ රටවල ඉගෙන ගත්තෙම නැති කෙනෙකුගේ ලයිෆ් ස්ටෑන්ඩ් එකත් ඉගෙන හොඳට ඉගෙන ගත්ත කෙනෙකුත් එක සමානයි. මේ රටවල් පුරුදු කරන්නේ තාක්ෂණයට වැඩි තාක්ෂණික වශයෙන් දියුණුලා තියෙන නිසා මේ ඒ අදාළ දේවල් වලට තාක්ෂණික දැනුම තියෙන මිනිස්සු තමයි හොයන්නේ. ඉතින් ඒක නිසා මේ අධ්‍යාපනය කියන එක හරි සරලව ලොකුවට පුෂ් කරන්නේ නැහැ. දෙමාපිය පුෂ් කරන්නේ නැහැ. ඉස්කෝලෙන් පුෂ් කරන්නේ නැහැ. හැබැයි අධ්‍යාපනය කරගෙන මොකද ඒගොල්ලන්ගේ ලයිෆ් ෆයිනලි ඒගොල්ලෝ කොහොම කරලා හරි ඒ තැනට ළඟා වෙනවා. හරි. එතකොට දැන් අපි මේක දාලා අම්මට සිරි මේක තමයි හොඳම දේ. අන්න ෆින්ලන්ඩ් වල අධ්‍යාපනයේ ළමයි නිකන් ඉන්නවා. අපි දානවා ලංකාවට ඔය අධ්‍යාපනය කියලා දානවා. විභාග නැහැ. ලංකාවට ඔක දාපුවම වෙන දේ තමයි අර ළමයිකින් තියෙන උනන්දුව නැහැ. මොකද වාර විභාග නැහැ. එතකොට අනිත් එක තමයි විභාග ලකුණු දෙන්නේ තමයි අදාළ උගන්න ගුරුවරයා. එතකොට ඊට පස්සේ ෆේවරිසම් ඊට පස්සේ දැන් ලංකාවේ මොන වුණත් අධ්‍යාපන ක්‍රම විභාග ගත්තාම හරිම සාධාරණයි. සාමාන්‍ය පෙළ ගත්තත් උසස් පෙළ ගත්තත් විභාග කොමසාරිස්ගේ පුතාට උනත් විභාගේ පාස් වෙලා එන්න ඕන. එයාට කියලා විශේෂ සැලකිල්ලක් නැහැ. හැබැයි දැන් ওই ගුරුවරු මත පදනම් වෙලා ඔය ගත්තම නුසුදුස්සන් විශ්වවිද්‍යාල වලට යයි නුසුදුස්සන් පන්ති වල ඉස්සරහට ගනි. බලේ තියෙන මිනිස්සුන්ගේ ළමයි ඉඳි අපි වගේ දුප්පත් පවුල් ළමයිට කවදාවත් විශ්වවිද්‍යාලයට යන්න බැරි වෙයි. ඒ වගේ එකක් මට තේරෙනවා. ඉතින් ඕක අපි දැම්මයි කියමුකෝ. අපි දැම්මට පස්සේ හරි. ඉගෙන ගත නැති ළමයෙක් ඉන්නවා. එතකොට ඔහු මේෂන් වැඩ වලට පුරුදු කරා කියමුකෝ මොනවා හරි කාර්මික විද්‍යාල දාලා. හරි. ඔය මේෂන් වැඩ බාස් කෙනෙක් වුණයි කියලා ඔහුට පුළුවන්ද කාර් එකක් ගන්න? පුළුවන් ආර්ථික රටේ හැදිලා තියෙනවා. ඊට පස්සේ හොඳ ගියක් හදාගන්න පුළුවන් ආර්ථිකයක්. විදේශ රටක සංචාරයක් ගිහින් පුළුවන් ආර්ථිකයක් තියෙනවද? නෑ නේද? එහෙනම් මගේ අදහස දැන් මේ අධ්‍යාපන ක්‍රමයේ වෙනස් කිරීම තුලින් වෙන්නේ අර තිබුණු තරගය හරහා බිහි වෙච්ච හොඳ මොළ ටික නැති වෙන එක වෙනවා රටට. මොන වුණත් අපේ රටේ සෞඛ්‍යයට වෛද්‍යවරුන්ට හෙදහෙදියා ඒ කියන්නේ ඒ මීටර් හදලා තියෙන්නේ. අන්න ඒව මොන වුණත් හරි දක්ෂ මිනිස්සු ඉන්නේ. අපේ මිනිසුන් තාක්ෂණේ නැහැ. වෛද්‍යවරුන් තාක්ෂණයක් නැහැ.
ඉංජිනේරුවන් තාක්ෂණ නැහැ. ඒ තාක්ෂණයේ අඩුකම ආර්ථිකයේ කඩා වැටීම ආර්ථිකයක් නැතිකම නිසා මිසක් නැතිනම් අපේ රටේ වල මිනිසුන්ගේ මොළවලට දැනුමට ගහන්න මං හිතන්නේ මේ රටවල දොස්තරලට පුළුවන් කියලා. උණ හැදුනම මේ ඒකට හෙම්බිරිස්සාව හැදුනම ගියාම ඒකට බෙහෙත් එක බෙහෙත දෙන්න ඕන බෙහෙත ටයිප් කරලා ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරලා නම් ඒකේ බෙහෙත ලියන්නේ. මම දැකලා නැහැ මගේ රටේ ලංකාවේ වෛද්‍යවරු එහෙම කරනවා. ඉතින් ඒක නිසා මේ රටවල් සිස්ටම් හදලා තියෙන්නේ. ඒ සිස්ටම් වලට දුවනවා. මේක ඉගෙන ගත්තද නැද්ද කියලා ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපේ රටේ එහෙම නැහැ. අපේ රටේ ওই මොළ ටික තමයි රට අරන් යන්නේ. ඉතින් මේක හරහා වෙන්නේ ළමයිගේ තියෙන උනන්දු අඩු වෙනවා. දුප්පත් ළමයිට කවදාවත් ඉස්සරහට යන්න වෙන්නේ නැහැ. මොකද ඒක පේවරිසම් දේශපාලඥයන්ගේ ළමයි ඉඳී. ඊට පස්සේ ඉහළ නිලධාරීන්ගේ ළමයි විශ්වවිද්‍යාල වලට යයි. ඒක සුදුසු වුණත් නොසුදුසු වුණත් ඊට පස්සේ වෙන්නේ බුද්ධිමත් නැති සමාජයක් රටක මිනිස්සු බුද්ධිමත් නැති එකම නැති පිරිසක් බිහි වෙනවා. ඔය වෙනස්කම කිරීම තුලින් ළමයිට ප්‍රෙෂර් එක ඒක කියන එක වෙනස්කම් කරන්න ඕන. හැබැයි වෙනස්කම් කළ යුත්තේ කොහොමද? අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ ගෙනාවා කාබනික පොහොර. හඳුන්වලා දුන්නා. හැබැයි එයා හොඳ දෙයක්නේ. කාබනික පොහොර ගාව හොඳයි. හැබැයි ඒක කරපු ක්‍රමේනේ වැරදි. මේ රසායනික පොහොර පාවිච්චි කරන රටක් එකපාරම නවත්තලා කාබනික පොහොර ගෙන්න ගියාම අන්තිමේ යට ඇඳුනුත් තියලා යන්න තත්ත්වයටපත් වුණා. ඒකනේ උනේ. ඒක හැබැයි ඒක කරන ක්‍රමයක් තියෙනවනේ. ඒක ඉම්ප්ලිමන්ට් කරලා ඊට පස්සේ ඒක ස්ටෙප් බයි ස්ටෙප් කරන්න ඕනේ. නොදැනෙන්න. හානියක් නොවෙන්න. හැබැයි ඒක එයා අනාගත්තා. දැන් මේ අධ්‍යාපන පෙළසස්කරන කරන්න ඕන කලින් ඉස්සලා රටේ ආර්ථික මට්ටමක් හදන්න එපයි. අඩුම ලකුණු ගන්න මිනිස්සයාටත් හොඳ ජීවන තත්ත්වයක් ගත කරන්න පුළුවන් මට්ටමක් හදන්න එපයි. එහෙම නැතුව මේ ඉන්න ළමයිනු මෝඩ ගම්වල තියෙන වැසිකිළියක්වත් නැති ඉස්කෝල. කම්පියුටරයක් දැකලවත් නැති ළමයි. හරි. එතකොට අපි හිතමුකෝ කිසි ගුරුවරු නැහැ. උගන්නන්න ගුරුවරු නැති ඉස්කෝල. ඉතින් ඒ ටික ෆිල් කරලා හැම ඉස්කෝලකටම කම්පියුටර් ලැබ් එකක් දීලා ඊට පස්සේ ඕනනම් අපිට පුළුවන් ඒ පහසුකම් ටික දීලා ඉස්සෙල්ලා මේ තියෙන ළමයිගේ මානසිකත්වය කියන්නේ ළමයි පොඩ්ඩක් ඒ මට්ටමට කරලා ඊට පස්සේ රටේ ආර්ථිකය ගොඩනංවලා මේසන් බාස් කෙනෙක් කම්කරුවෙක් වුණත් රටේ අර අඩුතරමේ මේ රට ඇතුළේ යම්කිසි මිනිසුන්ට කම්ෆර්ටබල් ලයිෆ් එකක් ගත කරන්න පුළුවන් ආර්ථිකයක් හැදිලා අන්න ඒ ආර්ථිකයේ එක්කම තමයි මෙන්න මේ අධ්‍යාපන පෙළසස්කරන කියන එක කරගෙන යන්න ඕනේ පියවරෙන් පියවර. එහෙම නැතුව මේ ආණ්ඩුව ගුරුවරු කියන දේවල් මම දන්න මම කියන ආණ්ඩුවක් විදිහට විරුද්ධකාරයෝ හිටියත් කරන්න ඕනේ. හැබැයි මට තේරෙන විදිහට මේ විරුද්ධ කවුරු විරුද්ධව අපි කරනවා කියලා කරලා අර ගෝඨාභයට වෙච්ච දේ කරගන්න එපා. මොකද මගේ රටේ ළමයිගේ අධ්‍යාපනය නැති කරන්න එපා. අපි මෙතන ඉන්නෙත් අද අපි දුප්පත් පවුල් ඉපදිලා අපේ තාත්තලා අපි පුෂ් කරලා මේ තරංකාරී අධ්‍යාපනය නිසා කොහොම හරි කැම්පස් වල රිංග ගත්ත නිසා මහන්සිලා වැඩ කරපු නිසා අපි මේ රටට ආවා. මගේ ඩිග්‍රී එක ෆිසිකල් සයන්ස් ඩිග්‍රී එක මේ රටේ ඩිග්‍රී එකක් අපි ගෙනාවා. ඒක ඉවැලුවේට් කරනවා මේ රටේ ලෙවල් එකට හරියනවද කියලා. මගේ බැචලර්ස් ඩිග්‍රී එක සර්ටිෆයි කරනවා UK බැචලර්ස් ඩිග්‍රී එකට සමානයි කියලා. ඉතින් ඒකට සමාන වෙනවා කියන්නේ මගේ රටේ අධ්‍යාපනයේ අවුලක්. මට ආඩම්බරයක් හිතුණා. මොකද මම UK දියුණු රටක ඩිග්‍රියක් සහ සමානයි මගේ ඩිග්‍රියත්. ඉතින් මේ වගේ මේ සඩන්ලි ගෙනලා මේ කරන එක හරහා මට හිතෙනවා ලොකු උගතුන් බුද්ධිමතුන්ගේ නැතිවීමක් වෙලා රට මේ ඇදගෙන යන මිනිසු ටිකත් නැති වේවි කියන එක. ඉතින් කෝ දැන් අපි ඉස්සෙල්ලා කරන්න ඕන මොකද්ද? ආර්ථික සංවර්ධනයක් කරන්න ඕන. අඩුතර ගොවි පොළවල් දාලා හරි මොනවා හරි කළා. මේ රටේ ගත හැම තැනම ගොවි පොළවල්. සත්තු ඇති කරනවා. සත්තු ඇති කරනවා. ඊට පස්සේ වගා කරන මේ රටවල මේ සබාදහම දැන් මේ මං හිම උඩ හිම යන්නේ. ඒ තිබුණත් මේ මිනිස්සු මේක කරනවා. ඒ වගේ ආර්ථිකේ මගේ අදහස ආර්ථිකයේ දියුණුවත් එක්ක තමයි අධ්‍යාපන පෙළසස්කරන ස්ටෙප් බයි ස්ටෙප් වෙනස් වෙන්න ඕනේ. ආර්ථික දියුණුවක් නැතුව කරන අධ්‍යාපන පෙළසස්කරන වලින් වෙන්නේ රට තවත් අගාධයට යන එක මෝඩයෝ ටිකක් බිහි කරන එක මිසක් ඒ තුලින් රටේ ආර්ථිකයට වාසියක් වෙයි කියලා මම හිතන්නේ නැහැ. ඒක නිසා අපිට මේ කියන්නේ ආණ්ඩුව ගත්ත එකට මගේ අදහස. මම කියන්නේ මේ ඒක නිසා මේක
වැරදි නිසා නාමල් රාජපක්ෂ හෙට සිංහාරු අසර ගේන්න කියන්නෙත් නෑ සජිත් ප්‍රේමදාස ගේන්න කියන්න මං වෙන පක්ෂ ගෙන ම කියන්නේ මේක පොඩ්ඩක් හිතන්න ඕන කතාවක් ආණ්ඩුව හිතුවක්කාරද මේ දෙවල් කරොත් මට හිතෙනවා අර මිනිසුන්ගේ බලාපොරොත්තු මිනිසු දහසකු බලාපොරොත්තියන් මේ අන්ඩු කුමාර දිසානායකගේ පොරොන්දු ඒ සියල්ලම නිසා ඔබලා පත් කරගෙන මේ මිනිසු බලාපොරොත්තුන් දෙවල් නැතිවේ අන්තිමේදී අහිංසක ළමයිගේ අනාගතයක් නැතිවේ මං කියනවා ලංකාවේ පහවසරේ ළමයෙක් සහ මේ වගේ රටකල් පහවසර ළමයකුයි දෙන්නෙක් තිබ්බොත් ලංකාවේ ළමයත් එක්ක ශිෂ්ෂත්ත ළමයක එක්ක මේ රටේ ළමයකුට හැරෙන්නවත් බෑ ඒ තියෙන දැනුම් සම්භාරය මේ රටේ ළමයිට නෑ එක තමයි තිත්ත ඇත්ත හැබැයි ෆයිනලි මේ රටේ අන්තිමේ අධ්‍යාපන ඉවරුණට පස්සේ මේ රටේ ඉගෙන ගත්තෙම නැති ළමයා තියෙන ජීවන තත්ත්වය ඒ රටේ හොඳට මේක ගත්ත ළමයටත් නෑ අපි තම වෛද්‍යවරයෙක් කියලා සමහර වෛද්‍ය ඇති කලාතුරක ඉගෙන දෙන්නෙක් විශේෂඥ වෛද්‍යවරුන්ගේ වෛද්‍යවරයෙක් වුණත් අවුරුද්දකට ඇමරිකාව දියුණු රටවල් 3-4කට සංචාර ගිහිලා යන්න බෑනේ අත්තින් රටේ ආර්ථිකයත් එක්ක ඒකත් එක්ක බලද්දි ලංකාවේ පහේ ළමයෙකුට තියෙන දැනුම මේ රටවල පහේ ළමයෙකුට නෑ පහේ නෙවෙයි 11 ළමයෙකුට නෑ අපිටවත් නෑ මොකද ඒ තරම ඒ ලෙවල් එකට ඒ තින්කින් එක හදනවා ඉතින් මම හිතන්නේ මේක එකපාරම නිකන් මේ පුඩු යටු කරලා දැම්මොත් ඒක ළමයිගේ අභාග්‍යයට හේතු වෙයි කියන තමයි මගේ අදහස. ඉතින් මේවා ඉතින් ආණ්ඩුව විදියට කල්පනා කළ යුතුයි. අන්තිමේදී නැතිනම් විනාශ වෙන්නේ රටේ ළමයිගේ අනාගතය සහ අන්තිමේදී මිනිසු මේ ගොඩාක් බලාපොරොත්තු ඇතුව හදාගත්ත මේ ආණ්ඩුවත් විනාශ වෙන්න පුළුවන්. මොකද බංකොලොත් විපක්ෂය හැම වෙලාවෙම බලන් ඉන්නේ කොහොම හරි කරලා මොකේ හරි එල්ලලා මේ වැඩක් කරන්න. අනිත් එක ඔය දැන් කතාවක් යනවා මේ සමලිංගික කතාව ඔය සයිට් එකක් දාපු කතාව ඒකත් එක්ක ගත්තාම දැන් ඕක පොඩි කාලේ ඉඳලා ඕක ගන්නලා ඕක අපේ ආකල්ප මේ වශයෙන් වෙනස් වෙලා නැහැ නේ තාම අපි හැම වෙලාවෙම ආකල්ප වශයෙන් වෙනස්කමක් වෙන්න ඕනේ ආර්ථිකමය වශයෙන් වෙනස් වැඩි වෙනවා ආර්ථික දියුණුවක් ලබනවා ආකල්ප වශයෙන් දියුණු වෙනවා අධ්‍යාපනික වශයෙන් දියුණු වෙනවා මේ ඔක්කොම එකට බැඳලා තියෙනවා අපි හිතමුකෝ දැන් ඔය බලන ඕක තුල කුතුහලයක් අපි හරි අපේ රටේ මිනිස්සු හරි කුතුහලයක් තියෙනවා ඒ ඔය යවුන අවදිර එනකොට ඉතින් ඕකත් එක්ක ඕකට හරියන්න වෙබ්සයිට් ටිකක් දීලා ඒවා හොයලා ඒ වගේ ගිහිල්ලා අපි හිතමුකෝ දැන් අපේ රටක ළමෙක් ගැහැණු ළමෙක් අනාතුනයි කියලා තව පින්නන වෙලා අනාතුන අපේ රටේ සංස්කෘතික වශයෙන් මොකක්ද ඒ ළමයාට තියෙන තැන ඒ ළමයා මොකද්ද වෙන්නේ ඒ ළමයා ප්‍රෙග්නන්ට් වුණා කියන්නකෝ ඊට පස්සේ මොකද්ද වෙන්නේ ඒ ළමයා සමාජ සමච්චරයට ලක් වෙනවා ඒ ළමයාට ඊට පස්සේ ගබ්සාවල් මොනවා හරි ඒ වගේ කත්තට යනවා ජීවිතේ නැති කරගන්න හැබැයි මේ රටක එහෙම දෙයක් වුණොත් මොකද වෙන්නේ මේ රටක ළමයෙක් ප්‍රෙග්නන්ට් වුණොත් මේ රටවල බහුතරයක් පිරිසක් අවුරුදු 16 17 බැඳපු අය ඉන්නවා බැඳලා නැහැ අත බැඳලා නැහැ ළමයි ඉන්නවා ඒවල තාත්තා කවුද කියලා දන්නේ නැහැ ඉන්නවා ළමයි හැබැයි මේ රටේ ආණ්ඩුවේ ඒ ගැහැණු ළමයා සහ ඒ අම්මා සහ ඒ දරුවෝ ඔක්කොම බලා ගන්නවා ගෙයක් දෙනවා වියදමට සල්ලි දෙනවා දරුවන්ට සල්ලි දෙනවා අධ්‍යාපන හැමදේම වියදම් ආණ්ඩුවෙන් බලා ගන්නවා එහෙම උණයි කියලා මේ රටේ සිංගල් මාම්ස්ලා කියන්නේ තනි අම්මා විතරයි ඉන්නේ තාත්තෙක් නැහැ හැබැයි ඒගොල්ලන්ට ඒක එහෙම බලා ගන්නවා අපේ රටේ එහෙම බලා ගන්න හැකියාවක් තියෙනවා නෑනේ ඉතින් මේවා මේ එක රැයෙන් මේ අධ්‍යාපන ක්‍රම මේ රටවල එක රැයෙන් ගොඩනැගිච්ච දේවල් නෙවෙයි මේවා මේ කාලයක් තිස්සේ ආර්ථිකයත් එක්ක ගොඩනැගිලා ඒ ආර්ථිකයට හරියන්න තමයි මේ අධ්‍යාපන ක්‍රමය ආර්ථිකය ගොඩනැගෙනකොට මිනිස්සු නිකම්ම තරංකාරීත්වයෙන් අයින් වෙනවා හැම කෙනාගේම ආර්ථිකය හොඳයි නම් තරඟ කරන්නේ නැහැ මොකද ඒක සහ ආකල්ප වශයෙන් වෙනස් වෙනකොට මිනිස්සු වෙනස් වෙනවා රටවල වෙනස් වෙනවා ඒ මුකුත් වෙනස් කරන්න තු අධ්‍යාපනය විතරක් වෙනස් කරාම අන්තිමේ රටට කෙලවෙනවා මෝඩයෝ ටිකක් බිහි වෙනවා මං හිතනවා මේක ආණ්ඩුව හිතයි කියලා. ඉතින් මටත් ඕන වුණා මේක මේ මගේ අදහස මට කියන්න තියෙන එකම ප්ලැට්ෆෝම් එක YouTube එක Facebook එක මං ඉතින් මේක ඒකට දානවා. ඇත්තටම මේකේ ආදීනව දකින්න සහ මේ රටක ජීවත් වෙන මිනිස්සෙක් විදියට මට නම් ලංකාවේ අධ්‍යාපනය තරම් මේ රටවල් අධ්‍යාපනය වටින්නේ නෑ. හැබැයි එනකොට කොල්ල මගේ දරුවෝ දෙන්නම ඇතියලා තියෙනවා. මොකද මුන් ඉගෙන ගත්තා හොන ගත්තා මේ රටේ
ලංකාව ඉගෙන ගත්ත එකකට වඩා හොඳට මේ රටේ ජීවත් වෙනවා කියලා පුළුවන් කියලා දන්න නිසා උපරිම උත්සාහ කරනවා මේ රටක තියන්න. ඒක තමයි මගේ අදහස. ඊළඟ අපි හිතනවා ආණ්ඩුව මේවා හරි විදියට හරි මැද තැනකට ඇවිල්ලා මොකක් හරි සම්පූර්ණ අකුල ගන්න නැතුව ස්ටෙප්ස් මොනවා හරි හදලා හරි මොකද ඊට පස්සේ ඒකත් ආණ්ඩුවට හරි නෑ වගේ හිතෙන්න පුළුවන් මේක අපි කරන්න ඕන. හැබැයි ඒක කරන ක්‍රමේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් මේක මම කියන්න තියෙන්නේ කාබනික පොහොර වගාවේ නම් අංක 2 මේක කරගන්න එපා කියන එක තමයි අපි අනුර කුමාර ජනාධිපතිතුමා හරිනි අගමැතිතුමිය ඇතුළු කට්ටියකින් ඉල්ලා සිටින්නේ. එහෙනම් ගිහලා එන්න. සියලු දෙනාට ආයුබෝවන්.